ඉකෝ ටුවරිසම් එකේ මේ මිනිපුර කියන එක ඒතකොට මේ මැනික් කියන එකත් අපිට තියෙන නිසා අපිට සම්පත් ගොඩක් තියෙනවා. ඒ සම්පත් ටික පාවිච්චි කරගමු නේද? අපිට දැන් කන්තලේ කිව්වහම ඉස්සර සීනි කතා වුණා. දැන් කන්තලේ කිව්වහම කිරි නේද? කිරි අපිට තියෙනවා කිලෝමීටර් 4ක 5ක කිරි කඩ දාපු නිකන් කිරි සංස්කෘතියක් හැදිලා තියෙනවානේ. අන්න එහෙම එකක් එක්ක හරි ලේසි අපේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ගෙනියන්න ජනතාවට. ඒ නිසා අපි මේ වැඩේට අත ගහමු. අපි කන්තලේ තමයි දැන් බේස් කරලා තියෙන්නේ සංචාරක වැඩේ. හබරන නිලාවේලි කියන දෙපැත්ත තියෙනවා, මැද හිස් වෙලා තියෙනවා. ඒ නිසා කන්තලේ තමයි අපි ඊළඟට සංචාරක කලාපේ හදන්න මේවා කරලා තියෙන්නේ. එතකොට එතන බේස් වුණාම ඒකට දෙන්න තියෙන පහසුකම් සපයන ගම්මානයක් හැටියට තමයි අපි අපේ ගම්මානේ අපි සීනිපුර මේ ටුවරිසම් ගම්මානේ හදන්න සූදානම් වෙන්නේ. අපිට පහසුකම් සපයන වැඩක් තියෙනවා. එතකොට රජයේ මේ සංචාරක මණ්ඩලයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක තමයි අපි මේක යන්නේ. එතකොට බය වෙන්න දෙයක් නැහැ නේ. අපි කාටවත් මගදින් අහුවෙන්නේ නැහැ කොහේ හරි. අර මං කිව්වේ අතයට ගනුදෙනු වලින් ගිහිල්ලා මේ රෙජිස්ටර් වෙන්න. සාමාන්‍ය අර ඔයගොල්ලෝ දන්නවා බස් එකක් පාරට දානකොට නුවර මේ ත්‍රිකුණාමලේ පාරට බස් එක ගන්න පුළුවන් ලක්ෂ 80කින් විතර. පොමිට් එක ගන්න පුළුවන්ද ලක්ෂ 80කින්? පොමිට් එක ගන්න බෑ ලක්ෂ 80කින්. ඔන්න හිතා ගන්න. එතකොට මේ පොමිට් එක ගන්නවා නම් ඒකේ මේ වගේ ඉන්නවා සභාපති මහත්තයෙක් ඉන්නවා. මාර්ගස්ථකේ. එයාට අතයට එහෙම එකක් දුන්නාම තමයි පොමිට් එක ගන්න පුළුවන්. හදනවා. ඒ නිර්මාණය යටත් ඕනනම් ඕගොල්ලෝ වගා කරනවා නේ. ඒගොල්ලන්ට ඇවිල්ලා නිවැහැනිල්ලේ ඉන්න තමයි දැන් සංචාරකයෝ එන්නේ. ඒ කියන්නේ නැත්තම් මේ නගරවල තියෙනවා අපිට රූම්ස් තියෙනවා, ලොකු හොටෙල් තියෙනවා. හැබැයි එහෙම යන්නේ නැහැ දැන් කට්ටිය. ඒගොල්ලෝ ඉන්නේ නිදහසේ පොඩ්ඩක් ඉඳලා නේ. වටපිට බලලා කුරුල්ලෝ බලලා නේ, ඉර පායනවා බලලා නේද? ඔන්න ඔහොම යන එකකට තමයි තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වත්තේ තියෙන මඤ්ඤොක්කාලය ගලවලා පුච්චලා දුන්නත් සල්ලි තමයි. නේ ඒකට කැමති. අපිට කිරිහරක් ඉන්නවා. ගාලේ උදේට කිරි ටික නේද? අරන් දෙන එක, කිරි දොවන්න දෙන එක. ඒව ලොකු පැතිරිච්චයක් මේ ටුවරිසම් එකේ ඇතුලේ තියෙනවා. දේශීය සහ විදේශීය සංචාර දෙකම අපි ඉස්සෙල්ලාම දේශීය වැඩෙන් පටන් ගන්න ඕනේ නේ. ඒකේ ක්වොලිටියත් එක්ක තමයි ඒකේ ක්වොලිටිස් ගොඩක් තියෙනවා නේ. ඒවා කතා කරයි සහෝදරවරු. අනේ ඒක ගරන්න දුන්නත් එහෙම එකක්. හැබැයි ඊළාට අපි ටුවරිස්ලා වගේ කට්ටිය විදේශ සංචාරකයවොත් ඒගොල්ලොන්ට අවශ්‍ය වෙනවා අර කියපු මැනික් ටික උපදාන තැනක්. ඒවා ලස්සට බලන්න නේද? එහෙම තැනුත් හදෙන්න වෙනවා. දැන් අපි තව මේක කතා කරේ නෑ නිහාල් සහෝදරයා. දැන් මේ ටික ඔක්කොම කබාන 30ක් විතර හැදිලා ටුවරිසම් එක එනකොට අපිම මේකේ සපාරි ජිප් දාන්න ඕනේද? අපිම දාන්න ඕනේ නෑ. තවත් අපිට එළියෙන් ඉන්නවා තව පිරිසක් නේ. තරුණ තරුණියෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ වැඩේ කරයි. අපිට පුංචි වැව් ටිකක් තියෙනවා. මේ සීනි කම්මල ඇතුලේ වැව් 18ක් තියෙනවා. දැනට 9ක් තියෙනවා නේ. තව 8ක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ ටිකේ අර මාළු අල්ලන අපේ සහෝදරවරුන්ට පුළුවන් තව ලස්සන බෝට්ටුවක් දෙයක් දාලා නේද? අර සංචාරක අපි එතනට ගෙනිච්චාම ඒගොල්ලොත් එක්ක ගිහිලා මාළුවෙක් අල්ලලා නේද? එතන පුච්චලා දීපුවා එතන වෙන වැඩක් නේද? අන්න එහෙම මේක පැතිරිලා තිනවා කෑල්ලෙන් කෑල්ල. අපි මේ කතා කරන ටික ටික. දීවර කෑල්ලෙන් මෙහාට එනවට නේද? බෙරළෙන් ඇතුළට එනකොට අපි ආපහු කුෂිකර්මාන්තෙත් එක්ක ඉන්නකොට අපි මේ කුෂිකර්මාන්තෙත් එක්ක යන්න තමයි මේ වැඩේ හදලා තියෙන්නේ. ඇග්‍රෝ ටුවරිසම් කියන්නේ. ඇග්‍රෝ ටුවරිසම්. ඒතකොට ඒක තමයි අපිට මේ තියෙන්නේ. ඒ නිසා මම කිව්වේ මේ ගමේම අපේ ගමේම හැදිච්ච මේ වත්තේ හැදිච්ච ගෙඩි පළතුරු වලින් තමයි මේ අපි මේ මේසෙත් පුරවලා තියෙන්නේ. එහෙම එතකොට මේක අපිට කාබනිකම කරගත්ත ඔක්කොම නේ රාජපක්ෂ අයියා. ඒකට මාර වෙනද පොලක් තියෙනවා. මේක කාබනික නම් මේ තියෙන ටික කාබනික කොහොමද? අර අනිත් වෙනද පොලත් එක්ක. ඉතින් ඒ නිසා මේ අපිට එහෙම වැඩ ගොඩකට අපිට යන්න පුළුවන්. අපිට පුළුවන් ඕගොල්ලන්ට මොනවද මේ ගම්මානයේට ලබන අවුරුද්දේ අපිට පුළුවන් මේ ගම්මානේ අපිට ඕගොල්ලන් යෝජනා දුන්නොත් මේ ඕගොල්ලන් මොනවද කරන්න යන්නේ නේ? ඒ සඳහා අපි කොහොමද උදව් කරන්නේ නේ? මේක පටන් ගන්නෙ කොහොමද? ඒ සඳහා ප්‍රවේශයක් ගන්නෙ කොහොමද කියලා අපිට ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් නේ? ඒ සඳහා අවශ්‍ය ආධාරකවට මුදල් නෙමේ. මුදල් එක එක්කෙනාට තනි තනියෙන් දෙන්න විදියක් නැහැ. අපි ගොඩක් වෙලාවට මුදල් දෙන්නේ සමිති වලට. සමිතියක් කරා තමයි වැඩ කටයුතු කරන්නේ නේ. සමහරට අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ යම් ඒ සංචාරක ව්‍යාපාරේ පටන් ගන්නවා නම් යම් කිසි අපි නිර්දේශයක් දෙන්න පුළුවන් බැංකුවකට. නේ මේගොල්ලන් මෙන්න මේක පටන් ගන්නවා මේක අපි නිර්දේශ කරනවා කියලා වගේ. හරි? යන්නේ එහෙම වැඩසටහනක් තමයි ඔයගොල්ලන්ට අපිට කරන්න වෙන්නේ මූලික ඉඳලා. හැබැයි පුහුණු කිරීම අවශ්‍ය නම් නේ ඒවා අපිට කරලා දෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරේ කරන්නේ කොහොමද? හෝම් ස්ටේ එකක් ගමු කිව්වා අපි. ගෙදරක නවතින මේක කරමු. එතකොට අපි හෝම් ස්ටේ වලට අපි ඒගොල්ලන් කොහොමද සංචාරකයන් කතා කරන්න ඕන? සංචාරකයන්ට මොන විදිහේ සේවයක්ද ලබා දෙන්න ඕන නේ ආදී අපි මේ පහසුකම් නැත්තම් ඒ පුහුණුවීම් ඔයගලන්ට අපි කරනවා
ලොකු අරමුණක් මේක. අපේ ගමට ලොකු දායාදයක් මම හිතන්නේ මේ අවකවානුව තුළ සංචාරක අමාත්‍යාංශයෙන් මුදල් ගලා එන වැඩසටහනක්. මම හිතන්නේ ওই වැඩසටහන මේ රාජකාරී මට්ටමින් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක හරි. අපි ගම්පියසට අවශ්‍ය මේ මෙතුමාලට තීරුම් කරලා දෙන්න ඕනේ අපිට කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේ ප්‍රදේශයේ ඉන්නේ කුංචි රාමුවකනේ. අපිට දැන් කරන්න පුළුවන් මේ තියෙන වපසරේ ඇතුලේ තියෙන සම්පත් වලින් ඔයාලට මේ දේ කරන්න පුළුවන්. අපිට නිර්මාණශීලී හැම මිනිස්සයම නිර්මාණශීලී නෑ මෙතන. ඒතකොට මේ අදහස් තියෙනවා මට මේ දෙයක් කරන්න. ඒතකොට අපි මේ නිර්මාණශීලී වටපිටාව පරිසරය වර්ණවත් ලෙස ඔයාලා සංචාරක හා ගමේ වැඩ කරන අය මේක පෙන්ලා දෙන්න ඕනේ මේ ඒරියා එක මේ දේවල් කරන්න පුළුවන්. ඇත්තටම මම තෝරගන්නවා මම අදහසක් තිබුණා දිගු කාලයක් තිස්සේ මම දිවුල්ගස්සා ගොවි සංවිධානයේ සභාපති මගේ ඉන්නවා ගොවියෝ 184ක් ගම්මානේ මේ පළාතෙන්ම තියෙන අවසානම මායි ගම තමයි මගේ දිවුල්ගස්සා ගොවි සංවිධානයේ මම හිතන්නේ ඒකේ පුළුවන් අපිට මෙතුමා කරන නගරයේ කිට්ටු වෙලා කරන වැඩසටහනට යාබදව යාවජීව අපිට කරන්න පුළුවන් උරු පාරු හදලා පාරුව දෙන්න පුළුවන් Taman ලෝන තැන කියන්නේ. ගිලිලා මැරෙන්නේ නැහැ අපේ වෙයි. කරමට්ටම් වතුර තියෙන්නේ. හිටගත්තු වැටුනොත් බේරෙන්න පුළුවන්. ඉතින් එහෙම ඕන කෙනෙකුට දෙන්න පුළුවන් Taman සෝත්සාහය යන්න කියලා. ඒතකොට ඒ කට්ටියට ඒක ලොකු මේකක්. ජීවිත ආරක්ෂාව දීලා යන්න පුළුවන්. දැන් ඒ වගේ වැඩසටහනක් අපිට කරන්න පුළුවන්. මට තියෙන ආසාව තියෙන ඒක. මම තෝරගන්නවා ඒක ඒ වගේ එතකොට මම කරන්නේ මේ ගම මැදින් ගිහිල්ලා යව් ඉස්මත් අපිට හදන්න පුළුවන් මේ වැඩසටහන. ආගේ ලාභයක් ලබන්න හරි මොන හරි කෙනෙක් පටන් ගන්න මූලික කටයුත්තට තමයි අපි සහයෝගය දෙන්නේ. ඉතින් ඔබතුමා මොන හරි පටන් ගන්නවා නම් සමුපකාර සමිතිය ආරා හරි නැත්නම් ඔයා පෞද්ගලිකව හරි සංචාරක කාර්යාංශයට ඇවිල්ලා ඔයාගේ යෝජනාව ඉදිරිපත් කරන්න. අපි ඒක බලන්නම් අපිට කොහොමද ඔයාලට උදව් කරන්න පුළුවන් කියලා. හරි? හරි. කොහොම බෙදිලා යන මේ හැමෝටම සහෝදරයා කියලා කතා කරන්න පුළුවන් නේ. දැන් මෙතනක් ඉන්නවා නේ. එහෙම කෙනෙක් මේ ඉන්නේ නේ. නැත්නම් මේ ඔබටයි ජාතික තමයි මේ වැඩි කතා කරන්නේ ඒක අවුගොල්ලෝ අර හිටපු ඕගොල්ලෝ අපි කියන්නේ ඒක කො ඇවිල්ලා නැහැ නේ. කොහොමද ඒක පැත්තකින් එකක් කියනවා නේ. පාරිභෝගිකයා තව ඊපස්සේ ඕගොල්ලෝම තමයි නේ. අපි මේ කතා අරින්නේ හදලා තමයි අර අනු සහෝදරයා කියනවානේ පස්ස බලන්නේ නේ. ඒ නිසා අවුරුදු දෙකක් වෙන්නවා. තව අවුරුදු 3ක්. හැබැයි අර බදු පොලුකාරයන්ගේ ඒ මහා බදු ඔක්කොම එකව කරලා තමයි අර භාණ්ඩාගාරය දැන් පුරවලා තියෙන්නේ. අපි හැමෝම දැන් හැමතැනම බාර් තියෙනවානේ රටේම. ඒ බාර් එක දුවට බදු ගෙවන්න ඕනේ. ගෙඩිය පිටිම රුපියල් 800ක් බදු යන්නේ. ඒ රුපියල් 800 ඒවා නේ කොච්චර දීලා ඇද්ද මුළු ලංකාවම. පණ්ඩ වුණා. අන්න ගෙව්වා. ඒ ගෙවනකොට තමයි මේක උතුරන්න එන්නේ. නේ? එහෙම නැතුව වෙන මොකක් හරි අnder සහෝදරයා හරි අපි මේ සහෝදරවරු ගෙනල්ලා මොකක් හරි මේ පාතිහාරයක් පාලා නෙමෙයි. අර හොරුන්ගෙන් ඒවා ඔක්කොම දැන් අත්පත් කර ගන්නකොට යමින් හරියමින් එනවා. නමුත් තාමත් ඒකේ එම නෑ. මේ සහෝදරවරු මේ පඩියට නෙමෙයි වැඩ කරන්නේ කවුරුවත් නේ. ඔයගොල්ලෝ ඔක්කොමලාම දන්නවා අපි ඔය සහෝදරත්වයෙන් මේ වැඩ කරන මනෝජ් සහෝදරලා අපි අපේ മന്ത്രി සහෝදර